එරික් ඉලප්පාරච්චිගේ අටුබස්සා කෙටිකතාව සහ ගුණදාස අමරසේකරයන්ගේ දිසොංචි නාහිමි කෙටිකතාවට පාදක වූ තේමාව පිළිබඳව අධ්‍යයනය කර බලමු. එරික් ඉලප්පාරච්චි පරිණත ලේඛකයෙකි. ඔහු කවියෙකු, නවකතාකරුවෙකු හා කෙටිකතාකරුවෙකු මෙන්ම චිත්‍රපට තිරනාටක රචකයෙක්ද වෙයි. ඔහුගේ නිර්මාණ තුළින් සමාජ යථාර්ථය විවරණය වෙයි. ඔහු අතින් ලියවුණු එවැනි කෙටිකතා සංග්‍රහයක් ලෙස එරික් ඉලප්පාරච්චිගේ මොනාලිසාට රැවුලක් කෙටිකතා සංග්‍රහය දැක්විය හැකිය. එහි එන අටුබස්සා කෙටිකතාව ඉතා සුවිශේෂ කෙටිකතාවකි. තවද මෙම කෙටිකතාවෙහි තේමාවට සමාන කෙටිකතාවක් ලෙස ගුණදාස අමරසේකරයන්ගේ එක්ටැමෙන් පොළොවට කෙටිකතා සංග්‍රහයේ දිසොංචි නාහිමි කෙටිකතාව දැක්විය හැකිය. ගුණදාස අමරසේකර යනු දක්ෂ ලේඛකයෙකි. ඔහු අතින් කවි, නවකතා, කෙටිකතා රැසක් රචනා වී ඇත. දිසොංචි නාහිමි කෙටිකතාව තුළ දරිද්‍රතාවය, සැබෑ මිනිස් ස්වභාවයන් විවරණය වෙයි. මෙම කෙටිකතාව තුළ විස්තර වනුයේ දොස්තරවරුන්ගේ නිසියාකාර ප්‍රතිකාරයක් නොලැබීම හේතුවෙන් මිය යන අසරණ ගැහැණියක පිළිබඳවයි. එරික් ඉලප්පාරච්චිගේ අටුබස්සා කෙටිකතාව තුළද විවරණය වනුයේ වකුගඩු රෝගයට නිසියාකාරව ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයෙකු නොමැති වීමෙන් පීඩා විඳින මිනිසුන් පිළිබඳවය. මෙම කෙටිකතා දෙක අධ්‍යයනය කිරීම තුළින් එය විමසා බලමු. අටුබස්සා. මෙම කතාව දිවෙන්නේ රජරට කැබිතිගොල්ලෑවේ වසර 16ක සේවය අවසන් කළ දත් දොස්තර කෙනෙකු වටාය. දත් දොස්තර වචනය පරිසමාප්තාර්ථයෙන්ම ඔහුට පැවරෙන රාජකාරිය වනුයේ දත් ගැලවීමය. එහෙත් ගම්මුන් පවසන්නේ දත් දොස්තර වුණාට මහත්තයා වෙදකම් කරන්නේ දත් නැති කුරුල්ලන්ට යනුවෙනි. මෙය විමසීමට ලක් කළ යුතු කාරණයකි. මොහුගේ නිල නිවස වනුයේත් අත්හැර දමන ලද ග්‍රාමීය ඩිස්පෙන්සරියකි. එයින් අර්ථවත් වනුයේ ග්‍රාමීය ජනතාවට වැළඳෙන රෝගයන්ට ඖෂධ ගැනීමට ස්ථානයක් නොමැති බවයි. දත් රෝග තිබුණත් ග්‍රාමීය ජනතාව බෙහෙත් ගනුයේ වඩාත් රිදුම් දෙන, වේදනාව දරාගත නොහැකි දතක් ගැලවීමට හෝ එයට ප්‍රතිකාර ගැනීමටය. එබැවින් දොස්තරට දිගු විවේක කාලයක් තිබෙන බැවින් ඔහු කුරුල්ලන් වෙනුවෙන් කාලය ගත කිරීම සාධාරණය. ඔහුගේ සුරතලා වනුයේ අටුබස්සාය. මෙම කතාවෙහි තම සේවා කාලය ඉවර වීමෙන් රජරටෙන් නික්මීමට සූදානම් වන දොස්තරගේ භාණ්ඩ ඇස්තමේන්තුව සෑදීමට එන අනුරාධපුර පළාත් සෞඛ්‍ය කන්තෝරුවේ ආරියපාල මහතා වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නෙකි. රජරට බොහෝ මිනිසුන්ට මෙම වකුගඩු රෝගය පවතී. එබැවින් එයට ප්‍රතිකාර ගැනීමට නම් ගමට දොස්තර කෙනෙකුගේ අවශ්‍යතාවය අත්‍යවශ්‍යය. රජරට අතහැර යාමට නියමිත වූ දවසේ අලුයම සිට මහ වැස්සක් ඇදහැළුණේය. දිග නියං සමය කෙළවර කරමින් අහස ගුගුරා වැසි ඇදහැලීම ගැන දොස්තර සතුටු විය. ඔහු මේ දුෂ්කර කටුක පශ්චාත්තාපයෙන් යුතු ජීවිතය අතහැර දමා යාම ගැන සතුටු වෙයි. සියල්ලටම කලින් කුරුල්ලන් ඉදිරියෙන් යනුවෙන් පවසන්න තුළද යම් විටක අර්ථවත් වනුයේ මිනිසුන්ට සමාජයේ නීති බැඳීම් වලට අනුව ජීවත් වීමට සිදුවනවා. දොස්තරට වුවත් පත්වීම හමු ස්ථානයට යාමට ඔහු බැඳී සිටිනවා. නමුත් කුරුලු ලොව එලෙස බැමි නැත. ඔවුන්ට කිසිසේ සැරිසැරිය හැකිය. මෙහි එන කැබිතිගොල්ලෑවේ දත් දොස්තර තුළ පශ්චාත්තාපයක් පවතිනවා. එනම් ඔහුට මෙම ග්‍රාමීය මිනිසුන්ගේ වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමට නොහැකිවීම පිළිබඳවයි. දොස්තරගේ බඩු ඇස්තමේන්තුව සෑදීමට පැමිණි ආරියපාල මහතා ඔහු දෙස බැලුවේ තම වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමට හැකියාවක් දොස්තරට නැතිකම ගැන චෝදනා කරන හැඟුමෙනි. දොස්තර ඒ මුහුණ දෙස බලා සිටියේ තමාගේම මුහුණ කැඩපතකින් දැක ආත්මානුකම්පාවකින් වෙලී යමිනි. නමුත් දිසොංචි නාහිමි නවකතාවෙහි දොස්තර ජයවර්ධනට දිසොංචිනාගේ මරණය පිළිබඳ පශ්චාත්තාපයක් නොමැත. ඇය මියගිය පසුත් ඔහුට අවශ්‍ය වනුයේ ඇය මරණයට හේතුව දැනගැනීමටත් ඔහුගේ පර්යේෂණ ඉදිරියට කරගෙන යාමටත්ය. අටුබස්සා කෙටිකතාව තුළ දත් දොස්තර සිතනුයේ
ආර්යපාලගේ බැනියම බෝලකූඩුවක එල්ල වූ විට ජාතික බැනියමේ හා වෛද්‍යවරුන්ගේ සුදු කබායේ වෙනසක් නැති බවකි. එමගින් අර්ථවත් වනුයේ තනතුරුවලින් වෙනස් වූවද සියල්ලෝම මිනිසුන් බවයි. දිසොංචි නාහිමි තුළ එන ජයවර්ධන වෛද්‍යවරයා සිතනුයේ මුදලට සියල්ල යටත් බවයි. ඔහු දිසොංචිනාගේ මරණයේ ශෝකයෙන් හඬන ඇයගේ ස්වාමියාගේ අතෙහි රුපියල් 10 කොල්ලයක් තැබීමෙන් එය මනාව අවබෝධ වේ. දොස්තර ජයවර්ධන පිට වී යන ඔහුගේ අතෙහි රුපියල් 10 කොළයක් තැබීය. මෙහි එන දොස්තර ජයවර්ධනට කුඩා කල සිටම පහසුකම් සහිතව හැදී වැඩී ජීවත් වූ අයෙකි. අනෙක ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් පළමු වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව එංගලන්තය බලා පිටත්ව වසර 10ක් විශේෂඥ ක්ෂේත්‍රය වෙනුවෙන් පර්යේෂණ කටයුතු කර ඇත. ඉතින් ඔහුට සාමාන්‍ය ජනතාවගේ දුක නොවැටහීම පුදුමයක් නොවෙයි. නමුත් අටුවස්සා කෙටිකතාව තුළ එන දත් දොස්තර වසර 16ක් ඇවිදි ගොල්ලෑවෙහි අත්හැර දමන ලද ඩිස්පෙන්සරියක සේවය කරයි. ඔහුට සාමාන්‍ය ජනතාව විඳින පීඩාවන් පෙනෙයි. තවද වියලි කලාපයේ වකුගඩු රෝගය පැතිරීමට තවත් එක් හේතුවක් වනුයේ වගාවට යොදන වල් නාශක ජලයට මිශ්‍ර වීමෙන් මිනිසුන් පානය කිරීම හේතුවෙනි. මෙහි එන දත් දොස්තරද වකුගඩු රෝගයට ගොදුරු වූවෙකි. ඇතැම් විට ඔහුට මේ වැළඳෙන්නට ඇත්තේ ඔහුගේ මේ සේවා කාලය නිසාම විය හැකිය. එබැවින් දත් දොස්තරට සාමාන්‍ය ජනතාව විඳින පීඩාවන් මනාව අවබෝධ වෙයි. මේ අනුව අවබෝධ වනුයේ සමාජයේ වරප්‍රසාද හිමි පුද්ගලයන්ට සාමාන්‍ය ජනතාවගේ දුක නොවැටහෙන බවත්, ඔවුන්ටද යම් දිනක එයට මුහුණ දීමට සිදුවහොත් යථාර්ථය අවබෝධ වන බවත්ය.